රසායනික බන්ධන පාඩමේ අයනික සංයෝග කැලේ අයනික බන්ධන කොටස ගලා රසායනික බන්ධන කොටස කරන්න තියෙනවා. අද ආපෝනේ දිගට තියෙනවා අයනික බන්ධන වල අයනික බන්ධන ගැන ටක් කරලා මතක් කර රසායනික බන්ධන ගැන වටනවා. රසායනික සංයෝග කැලේ. හරි. එහෙම කැලේ දෙකක් තියෙනවා පාඩමේ. එතකොට අයනික බන්ධන වලින් ප්‍රශ්න අහද්දී ආපෝනේ දිග කියන ප්‍රශ්න දෙන්න වෙලාව දීලා ආපු කට්ටිය උත්තර දෙන්න. හරිද? හරි. ආවර්තන පාඩය දෙන්න පුළුවන්ද? තාත්තේ. අයිගා. ඕනේ මිටි රේඩියෝ ප්ලස්. ඉක්මනට අද. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් helium ini kata අනේ මේ කට්ටියම මෙතනින් ඉස්තරේම කට්ටියන මොනවද? කියන්න. ඔව්දි මං කිව්වේ නිසා. මේ කට්ටිය ඉස්තරේ. එන්න උච්චාරය. මෙයා මේ 8 වෙනි කාණ්ඩේ නැත්තම් බිඳුව කාණ්ඩේ තමයි ස්ටේබල්ම කාණ්ඩේ. එතකොට 8 වෙනි කාණ්ඩේ උච්ච වායු ස්ටේබල්ම කාණ්ඩයයි. ඕක එතකොට මේ අනිත් පැත්තේ ඉන්න මූලද්‍රව්‍ය කාණ්ඩ 7ම. තේරුණා? මෙන්න මේ කට්ටිය. මේ කට්ටියම කැමති මෙතනට යන්න. හරිනේ? තේරුණාද? අයනික බන්ධන වල හරි ඒක එහෙම තියාගෙන අයනික බන්ධන වල බන්ධන කියන එක දන්නවනේ නේ බන්ධන කියන අන්න අයන කියන්නේ මොනවද? අයන දෙන ගොඩක් දේවල් මොනවද? දැනට සම්මතයේ තියෙන අයන જાති දෙක මොනවද? ධන අයන ඍණ අයන. මේක යාලා ඉඳ ගත්තා බේනවා. කොටස් දෙකක් තියෙනවා. ධන ඍණ අයන කියන්නේ. ධන අයන හැදෙන්නේ ධන අයන හැදෙන්නේ කොහොමද කියන්නේ? අනිත් ආපු කට්ටිය කියන්නේ. ආපු ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමේ. හරි. ඇයි පොත බලන් කියන්න එපා. ඍණ අයන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම. හරි. තේරෙනවද ඒ කියන්නේ? නෑ. තේරුන්නේ නෑ නේ කියන්නේ? නෑ. අපි ගමු මෙතන ඉන්න සෝඩියම් එක. හරිද? මං කිව්වා මේ ආවර්තන වෙන කට්ටියම මේ මට්ටමෙන් එන්න කැමතියි කියලා. හරිද? දැන් සෝඩියම්ට මෙතනට එන්න මෙන්න මේ කාණ්ඩෙට එන්න
හතක් ලබා ගන්න එක ලේසි එකක් පිට කරන එක ලේසි. එකක් පිට කරන එක ලේසි. හරි. එතකොට සෝඩියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන්නේ 2 8 1. සෝඩියම් මෙතෙන්ට එන්න නම් එයා තියා ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස කීයද? 2 8යි. තේරුණාද? එතකොට එයා එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්නේ. ඒ කියන්නේ මේ තියෙන සෝඩියම් මේකේ සෝඩියම් 1+. තේරුණාද? ඒක මම කියලා දෙන්නම් මෙතන කොහොමද ආවේ කියලා. මෙතන එන්නේ මෙතන එන්නේ මේ දෙන්නේ ඇතිය. මෙන්න තියෙනවා සෝඩියම්ගේ ග්‍රහ ආකෘතිය. හරි ඉලෙක්ට්‍රෝන වඩාව මේ තියෙන්නේ. එතකොට මේක සෝඩියම්ගේ වෙනවනේ. අන්න ප්‍රශ්න නැහැ. 1 2 4යි 6යි 8යි 10යි 11. හරි. එතකොට සෝඩියම් ස්ථායි වෙන්න නම් මේ කාණ්ඩෙට එන්න ඕනේ. ඒ කාණ්ඩෙට නම් මෙයාව අයින් කරගත්තා නම් ලේසි නේ යාර. එතකොට 2 8 කාණ්ඩෙට එනවා. 2 8 කියන්නේ මෙතනට ඇවිත්. තේරුණාද? මෙයාගෙන් ඉඳලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන පිට කරද්දී මෙයා ගාව වැඩි එකක් මෙයා පිට කරන්නේ. තේරුණාද? මෙයා කියනවා දැන් සෝඩියම් කියනවා මම ගාව හැකියාවක් තියෙනවා මට යා එක්ක ස්ථායි වෙන්න බෑ ඒ හින්දා මම මේ හැකියාව පිට කරනවා. තේරුණාද? දැන් සෝඩියම් ගාව තියෙන හැකියාව 11. එයා ගාව තියෙන ටැලන්ට් 11. එතකොට එයා කියනවා මට එක වැඩිපුර ටැලන්ට් එකක් තියෙනවා මට ඒකින්ද ස්ථායි මිනිහෙක් වෙන්න බෑ. මම එහෙනම් මගේ ටැලන්ට් එක පිට කරනවා. හරිද? එතකොට සෝඩියම් කියන එක කියලා සෝඩියම් 1+ වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. හරිද? සෝඩියම් කියන එක කියලා සෝඩියම් 1+ වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. දැන් මේ සෝඩියම් 1+ මේ සෝඩියම් ප්ලස් එක කියන කවුරු වගේද? මනිටද? සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු එක කෙනා මොනවා වගේද? නියොන්න. අයින් කියන්නේ බයයි හරි. එයා නියොන්න. හරි. දැන් තේරෙනවද කොහොමද ධන ආයන දෙන්නේ කියලා? මේ දෙන්නේ ධන ආයනය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් තමයි ධන ආයන හැදෙන්නේ. හරිද? හරි. මට දැන් කැල්සියම් ස්ටේබල් කරලා බලන්න. අල්ලා ගන්න ඕනේ. නෝට් එක වල ලියා ගන්න. හරිනේ? කැල්සියම් ඉලෙක්ට්‍රෝන නැහැ කියේ? 2 8 8 2. මනිෂා මෙයා ස්ටේබල් කරන්න තියෙන ලේසි විදිය මොකක්ද? 2 කයි කරනවා. හරි. අද මනිෂා නම් විතරයි කියන්නේ. අර බෝච්චිය දෙනවා දිනවලු. හරි. එයාගේ මේ දෙන්න අයින් කරන්න හරිනේ. කවද අයින් කරන්නේ? දෙන්න. මොන? මේ දෙන්න? නෑ යට දෙන්න. අන්න. බාහිර කවදින් ඉලෙක්ට්‍රෝන දෙක කියන්නේ. හරි. විද්‍යාත්මක වචනයක් ගන්න එන අමාරුයි. යටම දෙන්න. දෙකක් එක අයින් කරගන්න. හරිද? මම දෙන්න. මේ දෙන්නේ අයින් කරගන්නවා. එතකොට යන්නේ කැල්සියම් කියන එක කාගාද යන්නේ? ආගන්න. එතකොට ඒක මම ලියන්න පුළුවන්. කැල්සියම් කියන එක නා කැල්සියම් කීයද ප්ලස් වෙන්නේ? එයා කීයක් පිට කරනවද? 2 ප්ලස් වෙනවා.
ධන දෙකක් මේක කොහොමද හරි ගියේ කියලා බලාගන්න. මේ ඊතරේ දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා. ඔයා මෙහෙම කිව්වම බලන්න මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේ කැල්සියම් සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන කීයද කියනවා? 20යි. මේ කැල්සියම් 2+ කෙනෙක් ගන්න ඉලෙක්ට්‍රෝන කීයද? එයා කවුරු වගේද? ආගන් වගේ. එතකොට ආගන් ඉලෙක්ට්‍රෝන කීයද? කීයද? 18යි. ඉලෙක්ට්‍රෝන දෙකයි. තේරුණාද? දෙපැත්ත සමානයි. 18යි දෙකයි. හරියට කිව්වා. හරි හොඳයි. හරි. එතකොට ධනායන කැලල ඔච්චරයි. දැන් අනින් හිතා ගන්න පුළුවන් ඍණායන කැලල මොනවා වගේද කියලා? ලබා ගැනීම. ලබා ගැනීමක් තමයි. ලබා ගන්න ඉන්නේ. ඌටි ඕකේ අනිත් පැත්ත. ඕකේ මෙහෙමයි. මේ ඕකේ මෙහෙමයි කට්ටිය මාරු කරගන්නේ පිට කරනවා කියව ගමන් ඍණ කියලා දාගන්නවා. ලබා ගන්නවා කියව ගමන් ධන කියලා දාගන්නවා. තේරුණාද? ඔව්. කාවෙන්න තියෙනවා වැඩි. හරිද? දැන් මේකේ වෙන්නේ මොන අනිත් පැත්ත කියලා තේරුණාද? දැන් කිව්ව. හරිද? මේකේ වෙන්නේ අනිත් පැත්ත කියලා තේරුණාද? ඔව්. මේකේ ලබා ගන්නෙදී ඍණ. ඇයි? ලබා ගන්න එක්කෙනා කෑ ගහන්නේ මට ඕනේ කියලා. දැන් දෙයේ මම අරගලත් කරනවා. පිට කරන එක කියන්නේ මට වැඩි කියලා. මට එපා මට වැඩි. ඒ හින්දා එයා ධන. සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් ලබා ගන්නදී අපිට ඒක ධන කරගන්නේ. ඊට මෙතන පිට කරන එකයි කියන්නේ මට දේවල් වැඩි. ඒ හින්දා මම ධන ඔබලා තියාගන්නේ මට එපා. තේරුණාද? හරි. එතකොට මෙතන ඉඳන් මම ඍණ අයනයක් ගන්නවා. අපි ගමු ක්ලෝරින්. ක්ලෝරින් के इलेक्ट्रॉन है आरोस ये क्लोरीन के इलेक्ट्रॉन है क्या क्लोरीन දෙකට හත. අගල ඉලෙක්ට්‍රෝන මේකයි ඉලෙක්ට්‍රෝන වඩා රවුම වෙන්න ඕනේ ඉස්සාකාර පතවලු සෞරභ්‍ය මණ්ඩලයේ පතවලු අනිජ කතිරේ ලොකු. හරි අද වාර්තාව කරන තියාගන්න නේද ඔයාලා හරියට මම එක ඉන්ටර්වල් එකේ ලස්සනට අන්න. ඔව් ඉතින් මම බන්නේ කියන්නේ. හරි ඕනේ නෑ ඒකෙන් ටිකක් නෙමෙයි යාළුවා කකට මේ මම මේ ලෝඩි ලෝඩි අපිට ගයිඩ් දෙන්නේ නැහැ අද මේව කපල් වගේ ඉන්නේ එහෙම කවන්නේ නෑ ඒක ගෑම් ළමයි ළමයි නෑ මම කියන්නේ ඇස්ටියක් එක්ක තියෙන එක. ඒකත් තමයි ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලාගේ කැමති දැනක මේක වටේ මේ ඉන අට දෙනා සමාන දුර වලින් දැම්මත් කමන්න මේක වටේ මේ ඉන දෙනා කැමති දැනක දාන්න ඕනේ මම මේ මෙහෙම ගන්න ගයිඩ් දෙන්නේ දැන් ඕනේ කියන්නේ දැන් දැක්කම ටක් ගාලා පේනවනේ නෑ මට ඒක නෑ මට ඉතුනේ හස්ස ගන්නයි අපිට කිව්වා ඒක අනිවාර්ය නෑ ඒක අනිවාර්ය නෑ ලකුණක් ගයින් කරනවා කිව්වා ඒ ටීචර් ගයින් තමයි එහෙම නැත්නම් ඇයි මේක හැමදාම තියලා ටීචර් ගයින් එකයි තුනයි ආයෙ ගයිනවා නෑ මං කතිද ඕ නෑ හරි කල්ලි හරි දැන් ටීචර් ගණන් එනවා ලාභ විදියට 1 2 3 4 5 6 7 8 9 දැන් ආයෙත් පටන් ගන්න මිස් වෙනවා ආයෙත් කාය ගන්න ඉතින් මෙහෙම දෙන්නේ ඒකයි එහෙම දෙන්නේ කොහොමද ඉන්නේ අනිවාර්යයෙන් හරි දැන් මේ තියෙන්නේ ක්ලෝරින්ද හරි නෑ මෙතන එක්කන කෝගේ දෙවල මේ පැත්තට දුවනවා ඔයාලට තේරෙන්නේ හරි ක්ලෝරින් මෙයාට ස්ථායි වෙන්න එකක් ලබා ගන්න එකද දේශي හතක් පිට කරන එකද
එකක් ලබා ගන්න. හරි. ටැලන්ට් 7ක් පිට කරනවට වඩා ෆ්ලෝරින් ගෑ ගන්න. මං ගාව තියෙන ටැලන්ට් 7ක් තියෙනවා. ටැලන්ට් 7ක් නෙවෙයි මං ගාව තියෙනවා ටැලන්ට් 1000. 1000ද? ඔව් 17ක් තියෙනවා. ඔව්. ටැලන්ට් 17ක් තියෙනවා. මට තව එක ටැලන්ට් එකක් තිබ්බනම් පට්ටේයි මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි 7ක් අයින් කරලා දෙන්න පුළුවන්. 7ක් අයින් කරගෙන ඉන්නකොට තව එකක් මම ගන්න ප්‍රැක්ටිස් කරනවා කියලා. මෙයා එක ටැලන්ට් එකක් ඇදලා ගන්නවා. එළිය පාවෙන්න. කවුරු දීපු ටැලන්ට් එකක්ද දන්නේ නැහැ. එළිය නිකන් ගිය පෝස් එකක් කරලා ඒක ඇදලා ගන්නවා. හරිද? හරි. එතකොට මෙයා එක ඉලෙක්ට්‍රෝන කෙලියෙන් ගත්තා. ක්ලෝරින් මොනවා කියලාද ගෑ ගහන්නේ? මට ඕනේ. මට ඕනේ. මට නෑ. එහෙනම් මට ඕනේ. හරි. එතකොට ක්ලෝරින් කියන්නේ Cl කියනවා මට ඕනේ කියලා. ඒ නිසා මෙයාට E එකක් එකතු වෙනවා. දැක්කද? ක්ලෝරින් E එකක් එකතු වෙනවා. මෙයා එතකොට Cl මයිනස්. හරිනේ කියන්න එපා Cl කියන ඉංග්‍රීසි එකෙන් කියලා Cl. මම අනිහෙට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. නෑ එහෙම නෑ හරි. යාර දෙන්න දැක්කද? හරි. එතකොට දැන් බලන්න මම අර කිව්ව ඉලෙක්ට්‍රෝන කතාව සමානනවද කියලා? එල්ලකුරද? නෑ නෑ D වගේ. කාව? D නෑ වගේ. මේකද? ඔව්. D නෙමෙයි. ලීටර් එක. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යනවා කීයද? 17යි. මෙයාට එක. මෙයාට 18. එයි මෙයා කවුරු වගේ? මණි. ආගන්. ආගන්නයි කියන්නේ ආසාව. අනේ කවුරු වගේ? මා දන්නවනේ ඒක. ආගන් කියන්නේ? ආගන් කියන්නේ ඉලෙක්ට්‍රෝන නේද? 18යි. සමානවනේ. හරි. ටක් ගාලා කට්ටිය කොයි හරි ගොඩක් අරන් ඔක්සිජන් හද. කොයි හරි ගොඩක් ගන්න. ඔව් පොතේ ඉන්න ගොඩක් අරන්. අයියෝ පොතේ කොල කඩන්න බෑ. නෑ පොර කඩන්න එපා. ඔය දැන් අතර කරලා තියෙන දේ කවන්නේ. දැන් මොකක්ද? පැන්සලෙන් හදන්න අසල. වැඩි දෙයද දන්නේ නැහැ. මොකද අනේ මේ තියෙන්නේ පැන. අනේ මන්නේ. ටක් ගාලා දැන් ඔක්සිජන්. අයියෝ කවකට පෙට්ටිය යන්න එපා. මේ ඔයා වැඩ කරගෙන තනිය කර චුට්ටක් කොල්ව ගන්න ඔයා. අවල් තාවුව තනිය මුල් වැඩ ගන්න බෑ. ඉක්මනට තෝලින්න බෑ ඉක්මනට. අයියෝ එහාට යන්නකෝ. මේ අවස්ථාව බලන්න එපා ටක් ගාලා කරගන්න. අයියෝ. අඳින්නත් ඕනද? නෑ නෑ ඉතින් ඔයාලට මතක නැත්තම් එකක් ටක් ගාලා දෙන්න ඔළුවේ. ඔළුවෙන් නේද? ඔළුවක් තියෙන්නේ. මට ඔළුවක් නෑ. අර වැඩ ගොඩක් නෝන්නේ. අර කුඹුරට ගෑහන්න එපා. ඕයි දෙයියනේ. ඈ? හරි 10යි. අතන දෙකක් නේ පුතුනේ. සමීකරණේ තනියෙන් හදාගන්න.
මොකද? මෙතන දින්න දාන්න. එහෙම වුණට නිකන් ඉලෙක්ට්‍රෝන සමාන වෙයි කියලා. මොකක්ද? ආනේ මුකුත් නෑ. ඕන දැන දෙක සමානයි O -2. සමානයි කොට. අර දෙක කියන කෑම නෑ. හිමේෂිකාගෙන් ගන්න දෙමු ප්‍රශ්නේ. හරි මේ දිනේ ඔක්සිජන් ගියර පිළිගන්නවා. මේ දිනේ ඉලෙක්ට්‍රෝන ගියර ඔක්සිජන් ගියර පිළිගන්නවා. මනීෂාගේ මොකද්ද? මම පොඩ්ඩක් වෙනස් කරා. මොකද්ද? මේක ඔක්සිජන් ගියර ඉලෙක්ට්‍රෝන ගියර ආවෝක පිළිගන්න. හරි. පිළිගන්නවන්න බලන්න. මෙයාට කීයක් ඕනේද? කීයක්ද ඕනේද නැත්නම් කීයක් පිට කරන්න ඕනේද? ඕකෙන් පිට කරන්න නෙමෙයි ලබා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න. එතකොට තනියෙන් හිටියෝ කෑ ගැහුවා. මට දෙකක් ඕනේ. මට දෙකක් ඕනේ කියලා. හරි. එතකොට ආයෙත් දෙකක් ගන්නවා. දෙකක් අරන් එයා කෑ ගහපු ඉඳලා එයා දෙකක් දෙන්න කෑ ගහපු ඉඳලා එයාට නැහැ කියලා ඔප්පුණානේ. ඔව්. හරි. ඒ කියන්නේ ඔක්සිජන් මයිනස් කෙනෙන්නේ. දැන් මයිනස් කීයද? දෙක. දෙකක්. දෙකක්. බලන්න ඉලෙක්ට්‍රෝන සමානද කියලා. දෙක මං ඉස්සරෙන් දාන්නේ. නෑ ඒ ප්‍රශ්නේ නෑ මේ දින මාන ප්‍රශ්නේ. ඔයා සර් මිලාමයින් නොමග යවන්න බා. ඇයි? දෙක ඉස්සරෙන් දාන්න මොකද මමත් කියන්නේ දෙක ඉස්සරෙන්. එහෙම නෑ මම නම් මොනවද? කැමතිද දෙයක් කිසි වැඩක් නෑ. ගිය සමුද මොනවද අපිට කියලා දුන්නේ දෙක ඉස්සරෙන් දාන්න කියලා. නෑ. නෑ එයා කිව්වා ගිය සවුද මම මේ පරිදි. කියලා. නෑ. එයා කැමති දෙයක් කියලා මම යන්නේ නෙහුවා. මේක මම පොඩි කාලේ දන්නේ නේ. ඉතින් මට ඔක පුරුදු වෙවිදලා. හරිද? දැන් ලොකු ඉතින්. තමයි. ලොකුනාගේ පොඩි කාලේ මුලවම එකක් නෝද. හරි. දැන් මම ටක් ගාලා තියාගෙන කියගෙන යනවා ඒ කට්ටිය උච්ච වායු කරන්ද. ඔය මේවා දින්න ඕනේ නැහැ. රවුම් වදින්න ඕනේ නැහැ. සමීකරණ. ඉලෙක්ට්‍රෝන ගන්න සමාන නම් හරියනවා. ඕකේ. එන්න ඔය જાගෙන. මම නයිට්‍රජන් නියෝන් කරලා වෙන්නවා. නයිට්‍රජන් නියෝන් කරලා. ඉතින් මම කියනවා නයිට්‍රජන් නියෝන් ගාඩේ ඉන්නේ. ලබා ගන්න. රවුම් වදින්න ඕනේ නැහැ. ටක් ගාලා තියාගෙන යන්නේ. හරියද? නැත්තම් මම එකක් කරලා ගෙන්නන්න. හරි හරි උඩට ගන්න. හරියද? අනේ සුට්ටක් ඉන්නකෝ. ඉවර කට්ටිය ඇලුමිනියම් නියෝන් කර. ඇලුමිනියම් නියෝන් ඉන්න තැනට ගෙනියන්න. නියෝන් කරන්නේ මේ නියෝන් ඉන්න තැනට. එතකොට දැන් ඇලුමිනියම් ගෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ගැලෙවුවා කියලා එයා නියෝන් වෙනවද? එයා නියෝන් වෙන්නේ නැහැ. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන් වගේ වෙනවා. තේරුණාද? එහෙම ගත්තොත් කැල්සියම් ඕනම එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 20ක් ගලවලා. රෝස් බාහිර බලගන්න තියනවා වෙන දොර වහගන්න. මා බාහිර බලගන්න තියනවා වෙන දොර වහගන්න. කතා කරලා යෝගේ.
වගේ අවුලගෙන වහගෙන. වෙන්නේ ඉතින් අවුලගෙන වහගෙන. Ada, dia kamera ada. Ibarat. Oh, dia lagi. අනේ හිතක් ඉන්නකෝ. මේ මොකද මේ අකුරු තුනක් ලියන්න ගන්න බෑ. ඉංග්‍රීසි අකුරු තුනක් කරවන්න තියෙන්නේ. හරි හරි. හරි හරි චුට්ටක් ඉන්න. හරි චුට්ටක් ඉන්න බෑ. ඉක්මනට සාසාරි සංයෝගات කියලා කරනවා. සාසාරි සංයෝග කරුවා මේ පාඩමේ කියන දේ ගැන ටික වෙයි අපිට දැන් සහෝදරනි වල දෙනවා පාඩම් කරගන්න මේ පොතේ දෙන හැම කොට පාඩම්. හරි. අයියෝ. YouTube එකේ. මම බලන්නේ. මේ අන්තරාංග බන්ධනය කියන්නේ තර මවුල දීම එක වගේ එකක් කියන්න වගාරය. මේකේ ජාලයක් විශේෂිතා තියෙනවා. ඔව්. විපරීතය තඩේ තියෙන කොට. හරිද? ඒකේ ජාලානෝනේ. හරි. අයියෝ. ආයෙත් මම මේක තමයි අවුරුදු කෑල්ල. අනේ නෑ මට ඇලුමිනියම් බන්ධනවල ද්‍රව්‍ය දා. අපේ ටීචර් කෙනෙක්ට කියමු. කවුරු කියන්නේ? මං කියන්නේ. නෑ මං කියන්නේ නැහැ කියන්නේ. ඈ? ඉතින් කොහොමද? හරි. දෙවියන්. දෙවියන් ලේසි. ඒ වුණාට අපිට නිකම්ම දේවල් ලියන්න හිතුවා. හරි හරිනේ ඉතින් අම්මෝ ඕඩේසි. පෘථිවිය ද්‍රව්‍යයක් තියෙනවා. HF කියන්නේ මොකද්ද? එච්චර නේ පෘථිවිය උත්තර ද්‍රව්‍ය දක්ෂිණ ද්‍රව්‍ය. හරි HF කියන්නේ මොකද්ද? එච්චර? ඔව්. උදාසීන නෝක් කියලා. ඕකේ නෑ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් එච්චර. ආ. H ඉලෙක්ට්‍රෝන ඉන්න දෙකයි F ඉලෙක්ට්‍රෝන ඉන්න දෙක දෙක මාරු කරගත්තාම එච්චර. ඉතින් ඒ කැපිටල් ගන්නනේ. මන් දන්නේ කැපිටල්. ඒක දානවද? නෑ මේකේ කැපිටල් දාලා තියෙන එකම නේ. ආ සිම්පල් ආදී. කැපිටල් දාලා. ඉතින් කැපිටල් තමයි ඉලෙක්ට්‍රෝන එක. මේ මූල ද්‍රව්‍ය. ඉතින් බලන්න ඕන රටන දාන්නේ. අර කියනවා. අතාව. හරි. නයිට්‍රජන්. නයිට්‍රජන් කෑ ගන්න මොනවද කියලාද? කෝණේ කියලා. ඕනේ කියලා. ඕනේ. ඕනේ කියලා කෑ ගන්න. කීයක් ඕනේ කියලා කෑ ගන්නේ? 3. තුනක් ඕනේ. මට තුනක් දෙන්න අයියෝ. හරි. ඊට පස්සේ තුනක් අරන් එයා කවුද වෙන්නේ? නියෝන්. නියෝන් තුනේ. නයිට්‍රජන් තුනක් ඉල්ලගත්තා කියලා නියෝන් වෙන්නේ. හරි හරි. හරි. එයා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන එකෙන් නෑ යන්නේ. නෑ මොකක්ද දන්නවද අර එන්න එකනේ නියෝන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි නියෝන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලබා ගන්න. ඒකට කවදාවත් නයිට්‍රජන් තුනක් ලබා ගත්තා කියලා නියෝන් වෙන්නේ නැහැ. හරි හරි. අර එන්න පුළුවන් මේක. පුළුවන්. දැන් මේ දෙපැත්ත ඉලෙක්ට්‍රෝන සමානවද? ඕ සමහර. 7යි 10යි. හරි නෑ අම්මෝ. අතරතර 21යි. ඉතින් අතරයි කියන්නේ. ඔබ අපේක්ෂිත ගොන්නේ නැද්ද? හරි. එකපාරක් නේ රොල්ට් එක 10 චෙක් කරේ. කවුද? ඒ ඔයා. නෑ මම. නෑ ඔයා. වන්දක දෙතා. 1000යි. ඒ එදා පොඩි මිස්ටේක් එකක් වුණා. ඒ වුණාට ඒ වල. ඇල්මීනියම් මොනවා කියලාද ගෑගන්නේ? ගන්න. වැඩි. මට වැඩි අයියෝ. හරි. ඇල්මීනියම් වැඩි කියලා කියන එක පිට කරනවා. තුනක්. අන්න තාම පිට කරන්නේ.
පොඩි වෙනසක් කරනවා. නෑ. ඇලුමිනියම් කීයක් පිට කරනවා? 3යි. 3ක් කී පිට කරනවා එයා කොහොමද වෙන්නේ? ඇලුමිනියම් 3+. මොකද දැන් ආයෙ ගෑ ගන්න මොකද දෙනවා අරනවා කියලා. හරිද? හරි. කියනවා ගෑ ගන්න මේ දෙනවා අරනවා කියලා. හා? මේ දෙනවා මාරු කරලා ඉව කියලා ආයෙ ඔය මාරු කරලා මම ඒක උඩට ලියාගත්තා. මමන්න දුවේ. නෑ ඒක නෑ. වැඩි තේරුම් ගන්න තියලා ඒ දෙනවා මාරු කරලා අල්ලගත්තා කියලා. මොකද මම මෙච්චරලා මෙයාව ඉස්සරහින් නෙවෙයි. මම ඒක හරි මම ඇලුමිනියම් කියන එක වෙනකොට නියෝන් දාලා. එහෙම. ඔයා ඉතර මොඩයි මේ නිකන් මමගේ මොනක් කරන්න පුලියද්දි ලියාගන්නේ. එතකොට සමාන පේපරේ ප්‍රශ්න එනවා. නේද? ඔයාලට දෙනවා මෙහි පරමාණුකාරය වැඩි වෙන පිළිවෙල සකසන්න කියලා. පරමාණුකාරය වැඩි වෙන පිළිවෙල. ලියන්න ඕනේද? කියලා දුන්නාගේ මතකයි. මම මේ කියන්නේ පේපර් වල MCQ ප්‍රශ්න නේ කියන්නේ. ඉතිගහන ආය පාටෝ කියන බලන්න. අරේ වැඩි වෙන ප්‍රශ්න. ඒ කියන්නේ පරමාණුවේ අරේ එන්ජින් වැඩි වෙන පිළිවෙලට හදන්න. ඔයාලට මුල් ද්‍රව්‍ය ටිකක් දෙනවා. ඩක් ආවා වගේ. අන්න පිළිවෙලද? ඔව්. ඔයාලට දෙනවා හයිඩ්‍රජන් 1+. ඊට පස්සේ දෙනවා ඔක්සිජන්. ඊට පස්සේ දෙනවා ක්ලෝරින් මයිනස්. ඊට පස්සේ දෙනවා ඔක්සිජන් එකේ මොකද්ද? ඔක්සිජන්. සෝඩියම් 1+. ඊට පස්සේ දෙනවා ඔක්සිජන් හරි. ඔක්සිජන් ප්ලස් නිකන් දෙන්නේ. දෙනවා කැල්සියම්. මේ කට්ටියගේ අර ඔක්සිජන් එක මයිනස්ද නැත්නම් ප්ලස්ද? ඔක්සිජන් මොකද? කැල්සියම් වල ඔක්සිජන් එක මොකද කරන්නේ? නේ මම ප්‍රශ්නේ ගන්නේ දීපන්. මෙහෙම දීලා කියනවා මේ කට්ටියගේ අරේ වැඩි වෙන පිළිවෙලට සලසන්න. අරේ වැඩි වෙන විදිය. අරේ හයිඩ්‍රජන් එහෙමද? අරේ වැඩි වෙන විදිය. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් මේ කට්ටියගේ අරේ වැඩි වෙන විදිය. හයිඩ්‍රජන් ඔක්සිජන් එහෙමද? ආවර්තිතාව විදිහට නෙමෙයි නේද? නෑ නෑ. එහෙම. අරේ වැඩි වෙන්න ඕනේ. අරේ අරේ වැඩි වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන කවච ගන්න වැඩි වෙනවනේ. ඉතින් එහෙම බලද්දි හරිනේ. ආවර්තාවක් කොට අනුවනේ දැන් මෙයාලගේ ඉලෙක්ට්‍රෝන අර වලාව ඇදෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලාවට න්‍යෂ්ටි ඉඳන් තියෙන දුරනේ අරේ කියන්නේ. අර න්‍යෂ්ටි ඉඳන් ඉලෙක්ට්‍රෝන වලාගේ යට තියෙන දුර. අරේ අරයානේ. අරේ ආගම. අයියෝ අරේ සිම්පල් ලා. හරිද? ඉස්කාවෙන්නේ දෙක දී වෙලිව දෙක. හරිද? එතකොට මේ කට්ටියගේ අරේ වැඩි වෙන පිළිවෙල අහන්නේ. හරියදී හරි හයිඩ්‍රජන් හරි. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් මොනවද? හයිඩ්‍රජන් කො. නෑ ඒක හීලියම් වෙනවා. නෑ ඒක හීලියම්. ඒකේ හීලියම් වෙනවා. මොකද? සෝඩියම් නියෝන් වෙනවා. ඊට කලින් ඔක්සිජන් තියෙනවා. මේ කට්ටියගේ මට පිටින් ස්ථානෙ කියන්න. දැන් මෙයා ඉන්නේ මොන ස්ථානේද? හීලියම්. කවුරු වගේද වෙන්නේ? හීලියම්. හීලියම්. මෙයා ඔක්සිජන්. ඔක්සිජන්. මෙයා ක්ලෝරින් මයිනස් සල්ෆර්. නෑ ක්ලෝරින් මයිනස් ආගන්නවා. ක්ලෝරින් වලින් පිට කරන්නේ බයකෝ. මේ ක්ලෝරින් ජය ගන්නවට ඕනේ කියලා. ඕනේ. ඕනේ කියලා ජය ගන්න තියාගන්න. ආගන් කියලා කියන්නේ. හරි. සෝඩියම් 1+. නියෝන්. කැල්සියම්. දැන් මෙහෙම ගත්තාම පේනනේ කවුද? ඇයි අර හන්දාලා තියෙන්නේ? එයාට කිසිවට ආදී. ආසා. දැන් තේරෙනවද? දැන් පිළිවෙලට හදන්න. ඉතින් හරිද ඔය පිළිවෙලටනේ හරියට. හීලියම් ඔක්සිජන් නියෝන් ආගන් කොයි පිළිවෙලද? හීලියම් ඔක්සිජන් නියෝන් නියෝන් පොඩි ආගන් ආගන්ට. කැල්සියම්. දැන් වටේ රවුම හැදෙන්න ඕනේ. මෙතන කොයිද පිළිවෙලක් තියෙන්නේ? හීලියම් තමයි පොඩිම රවුම. ඒක පිළිගන්න ඕනේ. හීලියම් කියන්නේ එක කවචේ. ඔක්සිජන්. ඔක්සිජන්ට කවච දෙකක එයා මැදාරී ඉන්නවා. හරිද? මේක සාම වලට කවච ගණන් වලට ඉස්සරහට ඉගෙන ගන්නවා මේකේදී ආරේ වැඩි වෙනවා කියන්නේ. ඒවල ඔක්සිජන්. අර මං කිව්වේ පන්තියේ දාගන්න ළමයි ගන්න වැඩි වෙද්දී මං වගේ. කවුද? හරි. එතකොට හීලියම් ඔක්සිජන්. ආගම. නියෝන්. හා? නියෝන්
ඊළඟට නියෝන්. ඒක තේරුණාද? තේරුණාද? මොකද්ද? ඔක්සිජන් ආවේ ඊළඟට නියෝන් ආවා. තේරුණාද? එයා දෙක ඔක්සිජන් ආවා ඊට යා දෙක පස්සේ අටනේ. නියෝන් ආවා. අනපාඩම් කරන් දෙපා මේක හරි. ඔයා අවත් දාගොන්න යන්නේ ඔයා. ඔයා කතාව කියවන්න එපා. හරිනේ? හරි කැල්සියම් එක කොප්ප වගේ. අයියෝ නෑ. ඒ කැල්සියම් කියලා දන්නවනේ. මේ YouTube එකේ බලන ළමයින්ට එන ප්‍රශ්න තමයි අපි ඉදිරිපත් කරන්නේ. එහෙම. ඒ ළමයින්ට ප්‍රශ්න සාමාන්‍ය දැනුමක් තියෙනවා. අනේ අයියෝ. අර නගයන්නේ. නෑ. හරි. මොකද්ද? මොනවද නැත්තම් නෝට් එක ලියාගන්න. ලියයි මේ කියනවා නේ මම බලන්නේ. උදේ ඉඳලා සියපල ගහලා ඉන්න නෝට් එක ලියාගන්න. මේ ආර කීයද? හතරේ නෙවෙයි කරා මේ ආවේ අතට. අපරාධ දෙන්නේ කිව්වා. මම කතා මාරගේ. ඉතින් ඔයාගේ මම කතා මාට එන්න ඉතිරය ඩෑස් උන්නේ කතා. හරි ගෑනම එහෙම තමයි ඒක වෙන්නේ. මොකක්ද ප්‍රශ්න කියාවනේ. ආ? ඒ නම් කියෙන්නේ බා. හරි බලන්න. ඊළඟ ප්‍රශ්නේ සංයෝග. සංයෝග. ඉතින් වරින් වරින් හතරක් දාන්න කියලා. කවුද එන්නේ? මොකද්ද? අවුරුදු කිව්වේ ක්වෙස්චන් මාක් මම හතරක්. හතරක් දාන්න කිව්වේ. නැහැ දැන් අද වැඩි උරුදු. හතරක් දැම්ම දැන් කියන්නේ සංයෝග කියන මොකක්ද? නෑ නේ අද වැඩිපුර දාන්න ඕනේ. හරි දැන්. ළමයි කීයක් ඉන්නේ 1 2 3 4 5යි 6ක් ඉන්නවා. 6ක් දාන්න. වැඩිපුර දෙකක්. දැන් කියන්නේ ක්වෙස්චන් මාක් ගන්න සංයෝග. සංයෝගයෙන් කියන්නේ සංයෝග කියන්නේ මොකක්ද? මේ බෝවිත අයිනික බන්ධන හට ගන්න. මුලද්‍රව්‍ය දෙකකට වඩා තියෙනවද? හා? මුලද්‍රව්‍ය දෙකකට වඩා තියෙනවද? හරි දැන් මතක් වුණා මූලද්‍රව්‍ය දෙකකට වඩා හෝ ඊට වැඩි. ඊට වැඩි. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක්. ඔව් ඒක තමයි. මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි. නෑ මූලද්‍රව්‍ය දෙකකට වඩා හෝ ඊට වැඩි. හරි දෙකට වඩා. හරි. දෙකට වඩා. දෙකම එකයි. දෙක. හරි. ත්‍යාග ගන්න ඉපා. මේ තියෙන්නේ ඔය තියෙන්නේ මූලද්‍රව්‍ය අයිනික එකක් හෝ කීපයක් ආ. සංයෝජනය වෙන්නේ සංයෝගය. මං ඊට කලින් පිටුවේ රොකමෑනෙන් එකක් කිව්වා. එදාම ඩේගුවා. බාහිර කවුද? බාහිර කමිටි මම ඒක highlight. අන්න ඒක හයියෙන් කියන මැනේජර්. මේ ඉදී සිදු කරනු ලබන බන්ධන සඳහා භාවිතා වන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන්හි බාහිර කවචය වේ. ඒක අච්චුපදේ ආයිති මයිකෝන් නෑ අපිට. ඔව් මට වඩා හයියෙන් කෑ ගන්න. ෆෝන් එක අල්ලගෙන තියෙන්නේ සතුටු තියෙන්නේ. ඈ ඕවා YouTube වීඩියෝ මාරේ කෑ ගන්න. හරි නෑ ඔය ළමයි කමෙන්ට් එකක් දානවා මට ටීචර් කෙනෙක් එන්නේ කියනවා. සිස්ටර් හරි. ආගෙන. ඒක තේරෙන්නවද මට? නෑනේ. මේ ඉදී සිදු කරනු ලබන බන්ධන සඳහා භාවිතා වනු ලබන්නේ ඉන්න මම ලබන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන්හි බාහිර කවචය වේ. හරි. දැන් දෙන්න කියලා කියන්නේ. පිටිපස්ස කෑගෙනකොට තේරෙන්නේ නැහැ. හරි. මෙච්චර වෙලා දෙකක් පොඩ්ඩක් කල්පනා කරලා මෙච්චර වෙලා හැම එකකම අපි ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට කරේ හැම එකකින්ම බාහිර කවචනේ. අනේ එන්න. මේ හැමෝම එක එක මට්ටම් වලට ගේන්නත් මේ හැමෝගෙම වෙනස් කරේ අන්තිමටම තිබිච්ච බලාපොරොත්තු. එයාලගේ ඉක්කු පිළිව එක්කෝ අයින් කළා. හැම එකකට පාවිච්චි අන්තිම එක. එතකොට අයනික බාධක දා පාවිච්චි වෙන්නේ අයනික බාධක දා පාවිච්චි වෙන්නේ රසය. අයනික බාධක දා පාවිච්චි වෙන්නේ අඳුරන්න දී කෙනෙක් ඉන්න එක බැරුයි. අයනික බාධක දා පාවිච්චි වෙන්නේ බාහිර කවචය. තේරුණාද? මොකද්ද? හරි හරි ඒක තේරුණා. තේරුණානේ? ඔව්. එහෙනම්. හරි. ඒක වීඩියෝ එකක් එන්න කරා. නෑ නෑ ඒක